අපි හැමෝම රෑහස දෙස බලලා විශ්වයේ තියෙන අභිරහස් සහ පිටසක්වල ජීවීන් ගැන පැය ගණන් කල්පනා කරන්න පුරුදු වෙලා ඉන්නවා. හැබැයි ඔබ දන්නවද අපි ජීවත්වන මේ පෘතුවියේම අපිට තවමත් 95%ක්ම ගවේෂණය කරන්න බැරිවුණු මහා බිහිසුණු ලෝකයක් හැංගිලා තියෙනවා කියලා. ඔව්, ඒ තමයි මහා සාගර පතුල. මිනිස්සු හඳ මතට ගිහින් ඇවිදලා තිබුණට ලෝකයේ ගැඹුරුම සාගර පතුලට ගිහින් තියෙන්නේ අතලොස්සක් වැනි ඉතාමත් සුළු පිරිසක් විතරයි. සූර්යාලෝකයේ එකම එක කිරණක්වත් වැටෙන්නේ නැති. නියමිත තාක්ෂණය නැතිව ගියොත් මිනිත්තු සෙකන්ඩෙහිකින් මිනිස් සිරුරක් පොඩි කරලා දාන්න පුළුවන් තරම් මාරාන්තික පීඩනයක් තියෙන අමුතුම ආකාරී ජීවීන් රජ කරන ඒ තැන වෙන කොහෙවත් නෙවෙයි මරියානා ආගාදී පීටලා තියෙන්නේ. ඇත්තටම මොකක්ද මේ සාගර පතුලේ සැඟවුණු බිහිසුණු ලෝකය? අතීතයේ හිටපු දැවන්තම මෝරා වෙන මෙගලඩොන් අදටත් මේ පතුලේ ජීවත් වෙනවද? අද අපි යන්නේ පෘතුවියේ තියෙන ගැඹුරුම සහ අඳුරුම අපායටයි. මුලින්ම අපි බලමු මේ කියන මාරාන්තික ආගාදය පිහිටලා තියෙන්නේ කොහෙද කියලා. බටහිර පැසිෆික් සාගරයේ මරියානා දූපත්වලට නැගෙනහිරින් තමයි මේ ආගාදය පිහිටලා තියෙන්නේ. මේක හරියට සාගර පතුලේ තියෙන දැවන්ත හෙලක් වගේ. මේ ආගාදයේ ගැඹුරුම ස්ථානය හඳුන්වන්නේ චැලෙන්ජර් ඩීප් කියලා. මේකේ ගැඹුර මීටර් 11,000කට ආසන්නයි. ඒ කියන්නේ කිලෝමීටර් 11ක් විතර කෙලින්ම පල්ලෙහාට. මේකේ බිහිසුණු බව තේරුම් ගන්න සරල උදාහරණයක් කියන්න. ලෝකයේ උසම කන්ද වෙන එවරෙස්ට් කන්ද මුලින්ම කපලා අරන් මේ මරියානා ආගාදයේ පතුලෙන් තිබ්බොත් කන්දේ මුදුන වතුරෙන් උඩට එන්න තව කිලෝමීටර් 2කට වඩා ඉඩ ඉතිරි වෙනවා. සාමාන්‍ය මගී ගුවන් යානයක් අහසේ පියාසර කරන උසට වඩා වැඩි ගැඹුරක් මේ සාගර පතුලේ තියෙනවා. අංක 1. අධික පීඩනය. ඔබ සාගර පතුලට යන්න ඔබට ඉහලින් තියෙන වතුර තට්ටු එකතු වෙලා දැවන්ත බරක් නිර්මාණය කරනවා. මරියානා ආගාදය පතුලේ තියෙන පීඩනය සාමාන්‍ය වායුගෝලීය පීඩනය වගේ 10 ගුණයකට වඩා වැඩි. ඒ කියන්නේ ඔයාගේ මහපට ඇඟිල්ල උඩ දැවන්ත අප්‍රිකානු අලි 50 දෙනෙක් එකපාර හිටෙව්වා වගේ බරක්. සාමාන්‍ය සබ්මරීනියක් මෙතනට ගියොත් ඒක ෂණිකව ටින් එකක් පෑගුවා වගේ පොඩි වෙලා යනවා. අංක 2. සම්පූර්ණ අන්ධකාරය. සාගරයේ මීටර් 200ක් පල්ලෙහාට යද්දී සූර්යාලෝකය නැතිවෙන්න පටන් ගන්නවා. මීටර් 1000න් පස්සේ සම්පූර්ණ කළු අඳුරක් තියෙන්නේ. එතකොට හිතන්න මීටර් 11,000ක් පල්ලෙහා තත්ත්වය කොහොමද කියලා. අංක 3. දරුණු සීතල. මේ පතුලේ වතුරේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 1-4 අතර ප්‍රමාණයක පවතින්නේ. හරියට අයිස්කන්දක් ඇතුලේ ඉන්නවා වගේ. මේ වගේ කිසිම ජීවියෙකුට ඉන්න බැරි අපායක් වැනි තැනකත් ස්වභාව ධර්මයේ පුදුමයකට වගේ ජීවීන් ජීවත් වෙනවා. හැබැයි ඔවුන් අපිට සාමාන්‍ය මුහුදේ දකින්න ලැබෙන මාළු වගේ නෙවෙයි. ඔවුන් හරියට පිටසක්වල ජීවීන් වගේ අමුතුයි. මෙතන ඉන්නවා ඇන්ග්ලර් ෆිෂ් කියලා මාළුවෙක්. සම්පූර්ණ අඳුරේ ගොදුරු අල්ලා ගන්න මේ මාළුවාගේ හිස මුදුනෙන් ස්වභාවිකවම ආලෝකයක් විහිදෙන බල්බ් එකක් වගේ කොටසක් පිහිටලා තියෙනවා. ඒ වගේම ගොබ්ලින් ෂාක් කියන අමුතුම මෝර විශේෂය සහ ශරීරය සම්පූර්ණයෙන්ම විනිවිද පෙනෙන ඇතුළු ඉන්ද්‍රියාන් පවා පිටතට පෙනෙන අමුතුම මාළු සහ දැවැන්ත ඇමීබාවන් මේ පතුලේ ඉන්නවා. ඔවුන් මේ අධික පීඩනයට ඔරොත්තු දෙන විදිහට තමයි ඔවුන්ගේ ශරීර මෘදුව නිර්මාණය වෙලා තියෙන්නේ. අන්තර්ජාලය පුරාම මරියානා ආගාදය ගැන තියෙන ලොකුම කතාබහක් තමයි මීට වසර මිලියන ගණනකට කලින් වන්ද වී ගියා කියන අඩි 60ක් විතර දැවන්ත මෙගලඩෝන් මෝරා අදටත් මේ මරියානා ආගාදයේ හැංගිලා ජීවත් වෙනවා කියන එක. ඇත්තටම මේකේ ඇත්ත නැත්ත මොකක්ද? විද්‍යාඥයන් පවසන පරිදි මෙගලඩොන් කියන්නේ උණුසුම් මුහුදු කලාපවල ජීවත් වුණු තමන්ගේ ගොදුරු විදිහට තල්මසුන් ආහාරයට ගත්තු සතෙක්. නමුත් මරියානා ආගාදය කියන්නේ අධික සීතල, කිසිම එළියක් නැති සහ තල්මසුන් වැනි දැවන්ත සතුන්ට ජීවත් වෙන්න බැරි තැනක්. ඒ නිසා මෙගලඩෝන් වගේ දැවන්ත සතෙකුට ආහාර හිඟකම සහ සීතල නිසා මේ පතුලේ ජීවත් වෙන්න කිසිසේත්ම බෑ.
ඒ නිසා ඒ කතාව හුදෙක් සිනමා පටවලට සහ මිනිස්සුන්ගේ කුතුහලයට හැදුණු මිත්‍යාවක් විතරයි. හැබැයි මරියානා ආගාදේ පතුලින් තවමත් මිනිස්සු සොයානුගත් අලුත් දැවන්ත ජීවීන් ඉන්න පුළුවන් කියන එක විද්‍යාඥයෝ පවා ප්‍රතික්ෂේප කරන්නේ නෑ. අවසාන වශයෙන් බැලුවොත් මරියානා ආගාදය කියන්නේ පෘථුවියේ තියෙන ස්වභාවධර්මයේ තවත් එක විශ්මය ජනක නිර්මාණයක්. අපි හිතන් ඉන්නවට වඩා දේවල් මේ ලෝකෙ හැංගිලා තියෙනවා කියලා ඔප්පු කරන්න හොඳම සාක්ෂියක් තමයි මේ සාගර පතුල. ඉතින් ඔයාලට මොකද හිතෙන්නේ? කවදාහරි නූතන තාක්ෂණයෙන් මරියානා ආගාදය සම්පූර්ණයෙන්ම ගවේශණය කළොත් අපිට මොනවගේ දේවල් හොයාගන්න ලැබීද? ඔයාලගේ අදහස පල්ලෙහයින් කමෙන්ට් කරන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. මේ වගේ ලෝකයේ නොවිසඳුණු අභිරහස් සහ විශ්වයේ තොරතුරු ගැන දිගටම දැනගන්න අපේ චැනල් එක අදම සබස්ක්‍රයිබ් කරලා තියාගන්න. නැවතත් මේ වගේම සුපිරි වීඩියෝ එකකින් හමුවෙමු. හැමෝටම සුබ දවසක් පරිස්සමින් ඉන්න.